සැනසෙන්න. පිරුණු ජීවිතයකට අපි කොහොමද සිනහව ඇති කරගන්නේ? එහෙමත් නැත්නම් සන්තෝෂය ඇති කරගන්නේ? මේ සිනහව සන්තෝෂය මේ හැම දෙයක්ම අපේ ජීවිතේ පිරුණු බව ළඟා කරගන්නට ඉවහල් වෙන සාධකයක්. ඒ නිසා තමයි අපි හැමදාමත් ඔබට පිරුණු ජීවිතයකට යන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නේ. මේ ප්‍රවේශය පිරුණු ජීවිතයකට. පිරුණු ජීවිතයේ විශේෂාංගය තුලින් අපි හැම විටම කතා බහ කරන්න සූදානම්ින් ඉන්නවා අපේ පවුල ගැන. මේ පවුල ගත්තාම අපේ පවුල තුල ඉන්නවා සමාජිකාවන් ඒ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට සහ අනිත් සමාජිකයන් ගැන සොයා බලන්නට ඒ චරිත ස්වභාවයන් ගති ලක්ෂණයන් ඇතුළත් කරගෙන ඉන්නවා. මේ අතරින් අපි ගොඩක් වෙලාවට මව පියා කියන මූලික චරිත දෙක සම්බන්ධ කරගෙන මේ පිරුණු ජීවිතයක් කියන විශේෂාංගය කතා කරනවා. නමුත් අද අපි ඒ මාතෘකාව ටිකක් ඒටින් ඔබට ගෙන යන්නට සූදානම්ින් ඉන්නවා. කාන්තාව කොහොමද ප්‍රබලත්වයක් ගන්නේ? රැකියාවක් කරන කාන්තාවක් කොහොමද ප්‍රබලත්වයක් ගන්නේ? පවුල තුල කියන දේ පිළිබඳව අපි පොඩ්ඩක් කතා බහ කරන්නට සිතුවා. ඒ කාන්තාව කියන චරිතය කොහොමද පවුල තුල ගොඩනගන්නේ සහ සමාජය තුල ගොඩනගන්නේ සහ කාන්තාව රැකියාවක් කිරීම තුලින් කොහොමද මේ සමාජයට ඔබින්නේ කියන දේවල් ගැන කතා කරන්නට අද සූදානම්ින් ඉන්නවා. අපි ඒ සඳහා මේ මැදිරියට කැඳවා තිබෙනවා. පුද්ගලයන් උනන්දු කරවීම සහ කළමනාකරන පුහුණු කිරීම සම්බන්ධ ද මොටිවේටර් ආයතනයේ නිර්මාතෘ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරලත් ඉංජිනේරු රනිල් සුගතදාස මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබ. අපි විශේෂයෙන් කතා බහ කරන්නට හදන්නේ මේ කාන්තාව කොහොමද රැකියාවක් කිරීම තුල රැකියාව කිරීම කාන්තාවකට සුදුසුද නැද්ද කියන කතා බහ ආරම්භන්නට. අපි එතනින්ම පටන් ගමු. කොහොමද අපි කාන්තාවක් යොමු කරවගන්නේ රැකියාවක් සඳහා? කෙටියෙන්ම කතා කරොත් ඒ සඳහා සුදුසුද නැද්ද කියන දේ අපි කතා කරමු. කාන්තාවක් කියන්නේ පිරිමියෙක් සමානවම දක්ෂතා තියෙන පුජ්‍යලයක්. එතකොට පිරිමියෙක් කරන ඕනෑම රැකියාවක් කාන්තාවකටත් කරන්න හැකියාව තියෙනවා. සමහර ප්‍රදේශ ගත්තාම සමහර විට කාන්තාව පිරිමියටත් වඩා දක්ෂයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් එක විට කාර්යයන් කිහිපයක් කරන්න දුන්නොත් එහෙම පිරිමියා එක කාර්යයක් කරමින් ඊළඟ කාර්යයට ගමන් කරද්දී කාන්තාව එක සැරේ කාර්යයන් 5ක් 6ක් කරමින් පිරිමියා අභිභව වෙනවා. එයාගේ දක්ෂතාවය මනාකොට පිළිඹු වෙනවා. ඉතින් ඒකෙන් පැහැදිලිව පේන්නේ කාන්තාවට ඕනෑම જાතියක රසාවක් කරන්න හැකියාවක් තියෙනවා කියන එක. හැබැයි කාන්තාවක් රසාවක් කරන්න ඕනිද නැද්ද කියන එක තීරණය කරන්න ඕනි ඇය විසින්මයි. උදාහරණයක් වශයෙන් අවිවාහක කාන්තාවක් නම් එයාට පුළුවන් තමා විසින්ම තමන්ගේ දෙමාපියන්ගේ අනුදැනුම පිට තීරණයක් ගන්න තමන් රැකියාවක් කරන්න ඕනිද නැද්ද කියන එක. ඒ වගේම විවාහක කාන්තාවක් නම් තමන්ගේ ස්වාමිපුරුෂයා සමග සාකච්ඡා කළා ඒ තීරණය ගන්න පුළුවන් තමන් රැකියාවක් කරන්න ඕනිද නැද්ද කියන එක. අනිත් පැත්තෙන් ගත්තොත් බොහෝ විට සිදු වෙන්නේ අධ්‍යාපනය හමාර කළාට පස්සේ බොහෝ කාන්තාවන් දැන් නැඹුරුලා තිනවා යම්කිසි රස්සාවක් කරන්න. නමුත් ඒ රස්සාව කරන්නේ සමහරට තමන්ගේ අධ්‍යාපන සුසුකම් මේ රස්සාව වෙනුවෙන් තමන්ගේ අධ්‍යාපන සුසුකම් ඉතාමත් සුසු පරිදින් තියෙන නිසා ඒ සුසුකම් වලට ඔබිනාකාර රස්සාවක් කරන්න සමහර කාන්තාවෝ පෙළඹිලා තිනවා. සමහර කාන්තාවෝ කියන්නේ තෘප්තියට එහෙම නැත්නම් සතුටදායකත්වයක් සහ පොඩි ආදායමක් ලබා ගන්න රස්සාවක නිරත වෙනවා. තවත් සමහර කාන්තාවෝ තමන්ගේ ගෙදරට අවශ්‍ය ආර්ථික සහනයක් ලබා දීමේ අරමුණේ රැකියාවක නිරත වෙනවා. ඒ මුල් කාලේදී. නමුත් විවාහයෙන් පස්සේ සමහර කාන්තාවෝ තමන්ගේ රස්සාව තමන් කලා විදිහටම කරගෙන යනවා. තවත් සමහර කාන්තාවෝ තමන්ගේ ස්වාමිපුරුෂ සමග තීරණය කළා රස්සාවෙන් අයින් වෙලා දරුවන් බලා ගනිමින් ආදි වශයෙන් ඉදිරි මට්ටමේ ගෙදර වැඩ කටයුතු කරමින් ජීවත් වෙනවා. තවත් සමහර කාන්තාවෝ තමන් පෞද්ගලික අංශේ රස්සාවක් කළා නම් ඒ ඉවත් වෙලා රාජ්‍යාංශේ රස්සාවකට වෙන අවස්ථා තියෙනවා. තවත් සමහර කාන්තාවෝ සමහර වෙලාවට පෞද්ගලික අංශේ හෝ රාජ්‍යාංශේ රස්සාවක් කර හිටියා නම් ඒකෙන් අයින් වෙලා ස්වයං රැකියාවක් හෝ තමන්ගේ වෘත්තියේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් නැත්නම් පෞද්ගලික සේවාවේ හෝ නිරතවීමක් දක්න ලැබෙනවා. හැබැයි මට කියන්න තියෙන්නේ රැකියාවක් කරන්න ඕනේද නැද්ද කියන එක තීරණය කරන්න ඕනි ඒ කාන්තාවමයි. ඒක ඒ කාන්තාවගේ ලයිෆ් පර්පස් එක නැත්නම් ජීවිත අරමුණ මත රඳාපවතිනවා. සමහර විට වෙන්න පුළුවන් කාන්තාවක් එතුමියගේ පරම බලාපොරොත්තුව ලෝක ප්‍රකට විද්‍යාඥවරයෙක් හෝ ව්‍යාපාරිකයෙක් වෙන්න නම්
එතකොට තමන්ගේ රැකියාවේ දිගටම එයාට නිරත වෙලා වෙනවා. අරමුණ මත. තවත් කාන්තාවක්ගේ අරමුණ වෙන්න පුළුවන්. හොඳ බොහොම බැලන්ස් වෙච්චි බොහොම සම්බර වෙච්ච පෞල් ජීවිතයක් ගත කරමින් දරුවන් හොඳට හදා වඩා ගනිමින් ස්වාමිපුරුෂයාගේ ව්‍යාපාර කටයුතු උදව් කරමින් ගෙදරට වෙලා ඉන්න. එතකොට මේ එතුමිය සමහර වෙලාවට රස්සාවෙන් අයින් වෙලා ඒකට අරමුණු ගත වෙන්න පුළුවන්. ඉතින් මේ සියල්ලම තීරණය කර යුත්තේ ඒ අදාළ කාන්තාවමයි. තමන්ගේ අනිත් හවුල්කරුවන් සමග සාකච්ඡා කරමින් ඒ තීරණය ගන්න ඕනි. එතකොට තමයි තීරණය සාර්ථක තීරණයක් බවට පත්වන්නේ. දැන් කාන්තාවන් නොයෙකුත් අවශ්‍යතා මත රැකියාවක් කරනවා කියලා ඔබ සඳහන් කරා. දැන් කාන්තාවට මේ දේ කරන්නට ඕනේ, මට මේ රැකියාව කරන්නට ඕනේ මෙන්න මේ මත අපේ ආර්ථිකය, පවුලේ තිබෙන ආර්ථිකය නගා සිටවන්නට. එහෙමත් නැත්නම් තවත් සමහර විනෝදය මත නිකන් ඉන්න කාලේ නාස්ති කරනවට වඩා රැකියාවක් කරනවා කියන මතය තුල කරනවා. නමුත් මේ හැම දෙයක් අතරෙම සමහර ස්ථානවල අභියෝගයන් තිබෙනවා මොවුන්ට මේ දේ නොකරන්නට ඉඩ සැලසෙන. අපි ඒ පිළිබඳව කතා කරමු. මොනවද තියෙන අභියෝග කාන්තාවකට රැකියාවක් කරන්නට? ඔව් ඇත්තටම කාන්තාවක් ගත්තොත් කාන්තාවගේ නායකත්වය රැකියාවකට එහා ගිය නායකත්වයක්. පවුලකට ඇත්ත වශයෙන්ම නායකත්වය වැඩි වශයෙන් පැමිණෙන්නේ කාන්තාවක්. එතකොට කාන්තාවක් සිද්ධ වෙනවා පවුල සම්බර කරගන්න ගමම්ම රැකියාවත් සමබරව පවත්වාගෙන යන්න. ඉතින් මේක අතිවිශාල අභියෝගයක්. බොහෝ විට පිරිමියා රස්සාව කරලා මුදල් හම්බ කිරීම තමයි සිද්ධ කරන්නේ. නමුත් සමහර වෙලාවකදී කාන්තාවට රස්සාව කළා මුදල් හම්බ කරන්න සිද්ධ වෙනවා. ඒ අතරතුරම තමන්ගේ පවුල, තමන්ගේ දූ දරුවන්, තමන්ගේ නිවස ඒ සියල්ලමත් බලා ගන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම මෙහෙම කිව්වොත් එහෙම පවුල එහෙම නැත්නම් ගෙදර කියන්නේ වාහනයක් නම් සමහර කාන්තාවෝ ඉන්නවා මේ වාහනේ පදවගෙන යනවා. ඒකට තෙල් ගහන්නේ පුරුෂයා. ඒ කියන්නේ ඒ කාන්තාව රස්සාවක් කරන්නේ පුරුෂයා තමයි මුදල් හම්බ කරලා වාහනේ පදවගෙන අවශ්‍ය ජාවයෙන් දෙන්නේ. සමහර ගෙවල් තියෙනවා කාන්තාවත් භාගයක් තෙල් ගහනවා, පුරුෂයාත් භාගයක් තෙල් ගහනවා. හැබැයි පදවන්නේ කාන්තාව. ඒතර කාන්තාවගේ තියෙන රාජකාරිය වැඩි පුරුෂයාට වඩා. මොකද භාගයක් තෙල් ගහන්නත් ඕනි කාන්තාව, පදවන්න ඕනත් ඕනි කාන්තාව. තවත් සමහර නිවෙස් තියෙනවා පුරුෂයා තෙල් ගහන්නෙම නැහැ. හැබැයි කාන්තාව තමයි තෙල් ඔක්කොම ගහන්නත් ඕනි, පදවන්නත් ඕනි. එහෙම වෙලාවෙදී කාන්තාවගේ තියෙන කාර්යභාරය, අභියෝගය අතිවිශාලයි. හැබැයි ස්වභාවයෙන් කාන්තාවට හිමිලා තියෙන දක්ෂතා මේ සියලුම අභියෝග ජය ගන්න එයාට උදව් කරනවා. බොහෝ වෙලාවකදී කාන්තාව මේ ලැබෙන අභියෝග වලට වඩා විශාල වීමේ ශක්තියක් තියෙන පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඒ නිසා එන ඕනෑම අභියෝගයක් බාර අරගෙන ඒ අභියෝගයට වඩා විශාල පුජ්‍යලෙක් බවට පත් වෙලා ඒ අභියෝගය තරණය කරන්න කාන්තාවට පුළුවන් වෙනවා. හැබැයි ඒ කෙසේ වුණත් තවත් විවිධාකාර අභියෝගයන්ට එයා මුහුණ දෙනවා. උදාහරණයක් වශයෙන් කොහොමද මේ රස්සාවයි ගෘහ ජීවිතයයි සමබර කරන්නේ? කොහොමද 8 ඉඳලා 5 වෙනකන් රස්සාව කරලා ඇවිල්ලා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උදව් කරන්නේ? සාම්පුරුෂයාගේ අනිත් කටයුතු වලට උදව් කරන්නේ? ඒක සමබර කිරීම සම්බන්ධයෙන් අතිවිශාල අභියෝගයකට ඇය මුහුණ දෙනවා. ඒ සමබර කිරීමේදී උනත් ශ්‍රී ලංකාවේ තියෙන සමාජ පසුබිමත් සමහරට සාම්පුරුෂයා කාන්තාවගෙන් අතිමහත් දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමහරලාට අතීතයේ සිට කාන්තාව 100%ක්ම නිවසේ ගත කරපු නිසා සමහරලාට සාම්පුරුෂයා වැඩ කරන කාන්තාවකිනුත් ඒ 100%ම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක අභියෝගයක්. ඒ විතරක් නෙමෙයි නවීන පාසල් පද්ධතිය තුළ ඉස්කෝලේ ළමෙක් දරුවෙක් ඉස්කෝලේ යද්දී උනත් දැන් විවිධාකාර විදිහට හෝම්වර්ක් එහෙම නැත්නම් ගෙදරට ගහලා කරන්න ඕනි පාසල් වැඩ ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා. තරංගේ වැඩි වෙනවා. ඉතින් මේ හැම තැනකදීම කාන්තාවට අභියෝගයක් වෙනවා. තමන්ගේ තියෙන සීමිත කාලය පාවිච්චි කරලා තමන්ගේ දුවට පුතාට ඒ අධ්‍යාපනය පැත්තෙන් උපදෙස් දීමත් වගකීමක් වෙනවා. ඒ විතරක් නෙවෙයි බොහෝ විට ගේ පැත්තෙන් ගත්තොත් ගෙදර දොර පිළිවෙලට තියාගන්න එක, අස්පස් කරලා තියාගන්න එක, ඒ වගේම ගෙදර දොරට අවශ්‍ය බඩු බාහිර ආදිය කියන එක මේ සියල්ලම ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ කාන්තාව. ඔතනදී දැන් රැකියාවට යන කාන්තාව තුළින් ඔය දේ සිදු නොවුනොත් නැවතත් ඒ පෙරලා ඒ කටයුත්ත පවුලට සිදු නොවුනොත් එතනත් මං හිතන්නේ ඒ දොස පැවරෙන්නේත් කාන්තාවට. ඇත්ත වශයෙන්ම. මොකද බොහෝ විට ස්වාමියා බලාපොරොත්තු වෙනවා මේක කාන්තාව සිද්ධ කරයි.
ඉතින් ඒ දොස් පැවරෙනෙත් කාන්තාවට. අනිත් පැත්තෙන් සමහර විට ස්වාමි පුරුෂයා ඒ සමහර දේවල් සම්බන්ධයෙන් දක්ෂ පුජ්‍යලෙක් නොවෙන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් ගේ පිළිවෙලට තබා ගැනීම ගත්තොත් එහෙම ඒ කියන්නේ තත්ත්ව මට්ටම කාන්තාවගේ තත්ත්ව මට්ටම ඉහළ වෙන්න පුළුවන් සාම්පුරුෂයාට වඩා. ඉතින් සාම්පුරුෂයා පිළිවෙලට තබා ගැනීමට උත්සාහ කළත් කාන්තාවගේ තත්ත්ව මට්ටමට ඒ පිළිවෙල නොපැමිණෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒකත් අන්තිමේදී කරන්න සිද්ධ වෙන්නේ කාන්තාවට. හැබැයි කෙසේ වෙතත් මේ gedara කටයුතු සියල්ල සිද්ධ කරමින් කාන්තාවට සිද්ධ වෙනවා තමන්ගේ රස්සාවේ කටයුතු 100%ක් නිවැරදිව වෙලාවට සිද්ධ කරන්න. එහෙම නැත්නම් තමන්ගේ රස්සාවේ පැවැත්ම එතුමියට නැති වෙනවා. ඉතින් ඒකත් විශාල අභියෝගයක්. මොකද මේ දෙකටම හිත යොමු කරමින් ඒ අවස්ථානුකූලව විවිධාකාර වූ රෝල්ස් එහෙම නැත්නම් විවිධාකාර වූ චරිත රංගපාන්න චරිතවලට අර්ථ දක්වන්න කාන්තාවට සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් උදේ පාන්දර ගෘහණියක් විදිහට, දවල්ට සමහර ලාවට ලිපිකාරණියක් හෝ ගුරුවරියක් විදිහට, හවස සමහර විට නැවතත් ගේපල අස්පස් කරන පුජ්‍යලෙක් විදිහට, සමහරලාට මවක් විදිහට, සමහර රෑ වෙද්දී ටීචර් කෙනෙක් එහෙම නැත්නම් ගුරුතුමියක් විදිහට ආදී වශයෙන් විවිධාකාර විදිහට චරිත රංග දක්වන්න ඇයට සිද්ධ වෙනවා. ඉතින් මේක මහා අභියෝගයක්. ඒ අභියෝගය අතිවිශාල අභියෝගයක්. දැන් මේ අභියෝගය දරන අවස්ථාවක කාන්තාව කියන්නේ මූලිකයි. අපි අවසාන තීරණ තීන්දුව ගැනීමේ හැකියාව නැවතත් කාන්තාවට නිහිමි වෙන්නේ. දැන් පුරුෂාධිපත්‍යයක් තිබෙන ගෙදරක වුණත් නැවතත් පෙරලා ඒ තීරණ තීන්දුව අවසානයේ තීරණ තීන්දුව ගැනීමේ ඒ අවස්ථාව ලැබෙන්නේ කාන්තාවට. නමුත් සමහර තැන්වල දැන් මේ කාන්තාව රැකියාවට ගියත් දැන් ඔය සමහර කාර්යයන් කරත් නොකරත් පුරුෂයා පුරුෂාධිපත්‍ය නගා සිටවන අවස්ථාවක් තිබෙනවා සහ කාන්තාව එතනදී නැවතත් අසාධාරණයට ලක් වන තැනක් තිබෙනවා. ඇයගේ යුක්තිය ඇයට නගා සිටවන්නට බැරි අවස්ථාවක් තියෙනවා. මේක තරම් සාධාරණත්වයක් තිබෙනවද අසාධාරණයක් තිබෙනවද ඔබගේ හැලියගේ පැත්තෙන් කාන්තාවගේ පැත්තෙන්? ඔව්. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේ පුරුෂාධිපත්‍ය කියන්නේ බොහොම යල් පිනූ සංකල්පයක්. නමුත් ඒ සංකල්පයෙන් තමමත් සමාජය තුළ තිබෙනවා සහ නැවතවතාවක් කාන්තාව තරණ පිරිනවලට හසු වෙනවා ඒ නිසාම. ඔව්. මේ රැකියාව සම්බන්ධව කතා බහ කරත් අපි මම හිතන්නේ මේ කතා කළ යුතු මාතෘකාවක්. ඇත්ත වශයෙන්ම මේක යල් පිනූ ගිය සංකල්පයක් වුණත් තවමත් ඒක අපේ සමාජෙ විතරක් නෙවෙයි බටහිර සමාජෙත් තියෙනවා. ඉතින් අපි බලන්න ඕනි කොහොමද එතෙන්දී කාන්තාව කටයුතු කළ යුත්තේ ඒ පුරුෂාධිපත්‍ය කියන එක තිබුණත් ඒකට චැලෙන්ජ් එකක් වෙන්නේ. එහෙම නැත්නම් ඒකට අභියෝගයක් වෙලා තමන්ගේ තැන රැක ගන්න. මොකද මොන පුරුෂාධිපත්‍යාවත් ඒ හැම පුරුෂයෙක්ම බිහි කරන්නේ කාන්තාවක්. රජෙක් වුණත්, විද්‍යාඥයෙක් වුණත්, ඔන්ටර්ප්‍රනර් කෙනෙක් නැත්නම් විශාල ව්‍යාපාරිකයෙක් වුණත්, ඇමතිවරයෙක් වුණත් කවුරුණත් අන්තිමේදී බිහි කරන්නේ හදා වඩා ගන්නේ කාන්තාවක්. පිටිපස්සේ ඉන්නේ කාන්තාවක්. ඒ පිටිපස්සේ ඉන්නේත් කාන්තාවක්. ඕනෑම සාර්ථක පුද්ගලෙක් පිටිපස්සෙත් කාන්තාවක් ඉන්නවා කියන කියමන තියෙනවා. ඒ පුද්ගලයා සමහරට මව වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, සමහරට නංගි අක්කා වෙන්න පුළුවන්, වෙනම කිසි පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. හැබැයි මෙතෙන්දි තමයි කාන්තාව තමන්ගේ බුද්ධිය වඩා පාවිච්චි කළ යුතු වෙන්නේ. මෙතෙන්දී සංවේදී වෙනවට වඩා වෙන්න ඕනි තමන්ගේ මොලේ උපරිමයෙන් පාවිච්චි කළා. බුද්ධියෙන් කල්පනා කළා. බුද්ධියෙන් ප්ලෑන් කළා. එහෙම නැත්නම් සැලසුම් කළා. ඒ තැනට සුසු ප්‍රඥාව පාවිච්චි කළා. ඒ தත්වෙට මුහුණ දෙන්න දැනගන්න. උදාහරණයක් වශයෙන් වැඩබිමේදී මේක සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට තමන්ගේ ප්‍රධානියා පිරිමියෙක් නම් සමහරට ඒ පිරිමි පුජ්‍යලයා කාන්තාවක් සම කටයුතු කරද්දී පිරිමියෙක් කෙනෙකුට කටයුතු කරන වඩා දැඩි බලපෑමක් ඇති කරන්න පුළුවන් රස්සාව පැත්තේ. එහෙම නැත්නම් පීඩනයක් ඇති කරන්න පුළුවන්. නමුත් එතෙන්දී කාන්තාවට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ තියෙන අධ්‍යාපනය, තමන්ගේ තියෙන දක්ෂතා පාවිච්චි කළා. ඒ හැම දෙයකම බොහොම ස්මාර්ට්ලි එහෙම නැත්නම් බොහොම ආකර්ෂණීය විදිහට මුහුණ දෙන්න. එතෙන්දී අය ඉමෝෂන්ස් වලට වඩා බුද්ධිය, හිතීමේ හැකියාව පාවිච්චි කරන්න ඕනේ. ඇයගේ දක්ෂතා වඩා පාවිච්චි කරන්න ඕනේ. මට පුළුවන්, yes I can කියන හැඟීම හැම වෙලාවෙම ඇති කර ගන්න ඕනේ. තමන්ගේ සියලුම කලබනාකරන දක්ෂතා ඒ සඳහා පාවිච්චි කරන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ වැඩපළේදී විතරක් නෙමෙයි ගෘහයේ ආශ්‍රිතවත් තමන්ගේ තත්ත්වය රැකගනිමින් තමන්ට නිසිතන තියාගනිමින් කටයුතු කරන්න අපිට පුළුවන් වෙන්නේ.